ඔයාලත් එකම විදිහටද පාන් කන්නේ? එහෙමනම් අපි අද හදමු හවස තේ බොන ගමන් රස බලන්න පුළුවන්, ට්‍රිප් එකක් යන විට අරගෙන යන්නත් පුළුවන්, ඒ වගේම පාසල් යන දරුවන්ගේ ලන්ච් බොක්ස් වලටත් හරියන ගෙදර තියෙන සරලම දේ වලින් හදන්න පුළුවන් ෆ්‍රයිඩ් බ්‍රෙඩ් සෑන්ඩ්විච් එකක්. මේ සඳහා මම මධ්‍යම ප්‍රමාණයේ අලගිඩි දෙකක් තම්බාගෙන මේ ආකාරයට පොඩි කරගත්තා. මුලින්ම ඒ සඳහා අවශ්‍ය කරන පිළින් එක සාදාගමු. ෆෑන් එකක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු කරපිංචා හීනියට කපාගත් ලොකු ලුණු අමු මිරිස් ටික දමා ටික වේලාවක් තෙම්පරාදු කරගන්න. දැන් එයට හීනියට ගාගත් කැරට් ටිකත් එකතු කරගන්න. තම්බාගත් අල ටිකත් මේ වේලාවේදී එකතු කරගමු. දැන් ඔබගේ රසානුව ගම්මිරිස්, ලුණු කුඩු සහ කෑලි මිරිස් එකතු කරගන්න. ඊළඟට මේ ආකාරයට අපි බැටර් එක සාදාගමු. පාන් පිටි මේස ඇඳි 3කට වතුර අඬු කෝප් එකක් පමණ දමා හොඳින් දිය කරගන්න. මේ මිශ්‍රණය ටිකක් ඝනකමට සාදා ගන්න ඕනේ. පාන් පිටිවල වාටි කපා ඉවත් කරගෙන අතින් හෝ රෝලින් පින් එකකින් ටිකක් තලා ගන්න. දැන් අපි කලින් සාදාගත් මිශ්‍රණය අතුරා ගන්න. බිත්තර හීනි පිටිවලට කපාගෙන මිශ්‍රණය උඩින් අතුරාගෙන අනිත් පාන් පෙත්ත උඩින් තබා මේ ආකාරයට ටිකක් තද කරගන්න. සාදාගත් සෑන්ඩ්විච් එක පාන් පිටි මිශ්‍රණයේ මේ ආකාරයට පොගවා ගන්න. ඊට පසු පාන් කුඩු හොඳින් තවරා ගන්න. මම නම් ක්‍රිස්පි ගතියට ආස නිසා මේක ගැඹුරු තෙලේ බෙදගත්තා. ඒත් අවන් එකේ මේක හදාගන්නත් පුළුවන්. යන්තමින් තෙල් තවරාගෙන බෙදගන්නත් පුළුවන්. ඔබට ඕමනා ඕනාම ආකාරයකට මෙය කරගන්න පුළුවන්කම තියෙනවා. අපි අද හැදුවේ ඊටාම සරල කෑමක්. ඒ වගේම සරලව සතුටෙන් ජීවත් වෙන්න ලෝකේ හැම මිනිසෙකුටම අයිතියක් තියෙනවා. යුද්ධය වෙනුවෙන් සාමයත්, වෛරය වෙනුවට මනුෂ්‍යත්වයත් ලෝක පුරා පැතිරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම එකතු වෙමු. වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් හඬක් නගමු. වීඩියෝ ගැන ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝට ලයික් එකක් දමාගෙනම යන්න. සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අවසානයේදී වීඩියෝ නැරඹුව ඔබට ස්තුතියි. මම විපුල.